ලස්සන ආයිබාන කියලා කියනවා. ආයිබෝන්. ඉතින් අමුතුමිය ගැන කියමුකෝ ටිකක්. මම මට දැන් අවුරුදු 20ක විතර ඉඳලා ඔය දිස්ටි එනවා. මල් පහන් තියෙන උට හවසට එනවා ඒක. ඉතින් මම ඒක ගන්නෙ නැතුව ඉඳලා දැන් මේ ළඟදී ඉඳලා මේ ඒක වැඩියෙන් මට බලපෑමක් තියෙනවා. කියන්නේ මේ මල් පහන් තියෙනකොට ඉක්මනින්ම ඒක එනවා. ඔව් දැන් බලාපොරොත්තු වෙන්නේ මෙතුමිය අපි 650ට ග්‍රාමදර වසමේ තුලානේ ගිරාණකම තුලානේ මහා පත්තිනි පූජාව සහ සත්පත්තුන් මෑණියන් උදෙසා කිරිපාත්‍ර 1000 පූජා කරන පූජාවට ජහානේ රාජකාරී වලට සූදානම් කරන්න නවගම සත්පත්තිනි දේවාලයට පුදුමයත් එක්ක අපි අපේ කණ්ඩායම සූදානම් යන්න. ඉතින් මේ සජීවී දසුන ඔබට ගෙනෙනවා. ඉතින් කොමුණත් මේ කිරිපාත්‍ර ජාවාරමන් නෙවෙයි මහා කිරිපාත්‍ර පූජාවක් ගිලන් රෝගීන්ට සහ බඩදරුවන්මලාට ඒ වගේම කිරිදෙන අම්මාවරුන්ට විශේෂයෙන් ජීවදානයක් විදිහට වයෝවෘද්ධාට ලබා දෙනවා. අවසාන ආහාර වෙන්නත් පුළුවන් ඒ අයගේ. මොකද ඒක කෑවට පස්සේ මරනවා කියන එක නෙවෙයි. ඒ ආහාරය පෝෂණ ආහාරයක්. මේ ඒක ලබා දීලා මහා පුණ්‍යානුමෝදනාවක් කරගන්න කිරිපාත්‍ර දහසක පූජාවක් අපි ලබා දෙන්න සූදානම් කරනවා. ඒ සියලු දෙයට ශක්තිදායකත්වයෙන් ලබා දෙන අතරවාරේ තමයි මේ ආදරණීය දේව මාතාවත් අපට මුණ ගැහෙන්නේ. ඒ සියලු දෙනාගේ ශක්තිය තන 650 තුලානේ බොහොම ලස්සන හදියාපූර්වට මේ කටයුත්ත කරන සූදානම් වෙනවා. ඉතින් සියලු දෙනාට අදහසකුත් කියන්න ඇති මේ පත්තිනි මෑණියෝන්ගේ බල ගැන. පත්තිනි මෑණියෝන්ගේ බලය මට තියෙනවා. මේ රැයට නිදා ගන්න පහන තියලා රැයට නිදා ගන්න ගියපුවාම මට හිගිනින් බෙහෙත් ඖෂධ අරවා මේවා කියනවා. මේ ලෙඩ රෝග සුව කරන්න කියලා එයාලා කියන්නේ. ඒ බෙහෙත් ඖෂධ වලින් මම දැන් ලෙඩු 3-4 දෙනෙක් සුව කරලා තියෙනවා. හොරි දද්ද. ඔව් මහා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද ගැන කියමු. මහා බල තෙජ ශක්තිය කුණාසක තියෙනව නේද? ඔව් තියෙනවා. ඉතින් මේ මම තාම වරන් අරගෙන නැති නිසා ඉතින් අර මුඛ වරම් නෑ මට. මේ ඥාන වරම විතරයි තියෙන්නේ. මගේ ඔළුවට එන දේ විතරයි මම කරන්නේ. අන්න හරි. ඒ සියලු කාරණා ටිකත් එක්ක ඒ වරම් මාලා පිරිසුදු කරලා නවගම සත්පත්තිනි දලනේ මහා මාලිගාවේ ආශිර්වාද කරන ආකාරයට සජීවී දර්ශන වෙන මේ සියලු දේ ඔබ අමර ගෙන්නේ අපේ සාම්ප්‍රදායික විශ්වාසය හා බැඳුණු දේව ශක්තියින් එක්ක දේශීය ආහාර ප්‍රවර්ධනය දේශීය ධාන්‍ය භෝග කුළුබඩු එළුණු පළතුරු ඇතුළු දේශීය නිෂ්පාදන වලින් ශක්තියක් එකතු කරලා පෝෂණ ගුණ හඳුන්වා දීලා පෝෂණ උණතා වලින් දරුවන් සුරක්ෂිත කිරීම සහ ආර්ථික සංවර්ධනයට දායක වීම මේ වගේම අපනයන ආර්ථිකයක් ගොඩනැගීම ආනයනය සීමා කිරීම ඇතුළු බොහෝ ඉලක්ක තියෙනවා මේ තුල. ඒ වෙනුවෙන් කරන මහා පත්තිනි පූජාවට 077 34 64 370ට ඔබට මට ඍජුව කතා කරන්න පුළුවන්. ඒ වගේම කාර්යාලය දුරකථන අංකය 071 70 28 470 කතා කරන්න පුළුවන්. මේ සියලු සජීවී විස්තරාත්මක තොරතුරු විනෝද භාගය අපි ගෙනෙන්න කටයුතු කරන 658 තුලානේ. එහෙනම් බොහොම සුජීවතුන අපිත් එක්ක අද දවසේ අත්තර බඳ ගන්නට.